හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අදත් ලයිව් එකට මේ විදිහට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ඒ සවුන්ඩ්ස් වල පොඩි අවුලක් වෙලා තිබ්බා පටන් ගන්නකොටම පටන් ගන්න මුල් ටිකේ ඔයාට සවුන්ඩ්ස් තියෙන්න නැතු ඇති. හරි කමක් නැහැ. දැන් පටන් ගන්න මම සවුන්ඩ්ස් එක හදාගත්තා. පොඩ්ඩක් ඩ්‍රයිවර්ස් එක පොඩ්ඩක් එහෙම වෙලා තිබ්බේ. ඉතින් අද කතා කරන්නේ ඔයාලටම කියලා Google හරහා වෙබ්සයිට් එකක් හදාගන්න විදිහ තමයි මම අද ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් මේක ඇත්තටම ඔයාගේ පුංචි ව්‍යාපාරයට නැත්නම් ඔයා යම් කිසි දෙයක් අරමුණු කරලා කරනවා නම් ඒක ඒ සම්බන්ධව තමයි ඒ කියන්නේ ඔයාටම කියලා නැත්නම් වෙබ්සයිට් එකක් හදාගන්න ලොකු වියදමක් යනවා. ඉතින් Google හරහා දීලා තියෙනවා ඔයාගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට හරි සරලව වෙබ්සයිට් එකක් හදාගන්න ක්‍රමයක් හරි ගස්සලා දීලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි මම ඔයත් එක්ක අද කතා කරන්නේ. ඉතින් අපි යන් මේ ලයිව් එකට ඔයාලට මේ අවස්ථාව සම්බන්ධව කියලා දෙන්න. හරි. මම සුපුරුදු පරිදි මගේ Gmail එක හරහා මේ විදියට ලොග් වෙනවා. ඊට ගියාට පස්සේ normal interface එකකට එන්නේ. ඔයාට ෆෝන් එකෙන් කෙලින්ම ඔයාට යන්න පුළුවන් ඔයාගේ Google Drive එකට. මෙන්න මේ Google Drive කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඔයාට ෆෝන් එකේ යනවා නම් Play Store එකට ගිහිල්ලා Google Drive එකට යන්න ඕනේ මේ ඔප්ෂන් එකට යන්න. මේ Google Drive කියන එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ Google Drive එකට මේ විදිහට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ Google Drive එක කියලා කියන්නේ ඔයාගේ තියෙන දේවල්. ඒ කියන්නේ ඔයාගේ තියෙන පුද්ගලික දේවල් මේකේ තැම්පත් කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්න බලන්න ඔයා ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකක් ගන්නවා කියලා. ඔයා ගත්තොත් 4GB පෙන් එකක් ගනි. ඒ කියන්නේ GB 8ක පෙන් එකක් ගනි, GB 16ක පෙන් එකක් ගනි, GB 32ක පෙන් එකක් ගනි, GB 64ක පෙන් එකක් ගනි. මේ විදිහට ඔයා එක විදිහට පෙන් ඩ්‍රයිව් ගනි. හැබැයි ඔය පෙන් ඩ්‍රයිව් එකක් වැටුනොත් සාක්කුවේ තිබිලා රෙදි හොදද්දින් තෙමුනොත් මෙන්න මේ විදිහට ඔයා කොච්චර හොඳයි ආරක්ෂිතයි කියලා ඔයා පෙන් එක තියාගෙන හිටියත් ඔයාට මේක අහිමි වෙන වෙලාව කොයි වෙලේද කියලා කියන්න බෑ. ඔය පෙන් ඩ්‍රයිව් කියන ඉලෙක්ට්‍රොනික බඩු වලට එළියේ ඉන්නවා ආස කරන මිනිස්සු. අන්න ඒ ආස කරන මිනිසෙකුට අහු වුණොත් ඔයාට ඒක හොරෙන් දැහැගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ data නැති වෙනවා. ඉතින් ඔයා Google Drive එකට දාලා තිබ්බොත් මේක ඔයාට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් නම්බරේ දාලා ඔයාගේ Gmail එක හරහා Google Drive එක නිර්මාණය කරන්නේ. ඒක නිර්මාණය කරගත්තාට පස්සේ Google සමාගම හරහා ඔයාට cloud service එක දෙනවා GB 15ක් දක්වා. ඉතින් කවදාවත් මේක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ඕනම කම්පියුටර් එකකින් ඕනම තැනකින් මේ Google Drive එකට log වෙලා ඔයාගේ තොරතුරු ගන්න පුළුවන්. මගේ ඒ කියන්නේ බලන්න මෙතන travel videos මෙතන 1000ක් තියෙනවා මේකේ. ඔයාලට පේනවද? travel videos 1000ක් මෙතන තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් මේ මගේ මේ Google Cloud එකේ තියෙනවා. ඉතින් GB 15ක්. බලන්න 4GB පෙන් එකක් සල්ලි දීලා ගන්නවා ඔයා. 8GB පෙන් එකක් ඔයා සල්ලි දීලා ගන්නවා. හැබැයි මේක ඔයාට නොමිලේ මේ අවස්ථාව ඔයාට කරගන්න තියෙන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා Google Drive කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක Gmail එක හරහා අර ඔයාගේ වෙනම ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එකක් වගේ මේකත් ඒ වගේ platform එකකට ඔයා log වෙන්නේ. එතකොට ඔයාට data ටික ඔයාට upload කරගන්න තියෙන්නේ. මෙතන new කියන icon එක තියෙනවා. මේ new කියන icon එකට click කරලා පස්සේ ඔයාට folder එකක් create කරන්න පුළුවන්. නිකන් device එක folder එකක් create කරනවා වගේම තමයි. normal device එකක් පාවිච්චි කරනවා වගේ. එතකොට මේකේ තියෙන වාසිය තමයි ඔයාගේ තොරතුරු කිසි දෙයක් මේකේ නැති වෙන්නේ නැහැ. ඔක්කොම තැම්පත් වෙලා තියෙන්නේ. එහෙනම් මම ඔයාට Google Drive එක ගැන තමයි මම මේ මූලිකවම කතා කරන්න thumbnail එකේ තියෙන මාතෘකාව නෙවෙයි මේ කතා කරේ. හැබැයි Google Drive එකට ගියපු නිසා Google Drive එක සම්බන්ධව තමයි මම ඉස්සරෝම ඔයාට මේ පැහැදිලි කරලා දුන්නේ. ඔයාගේ data කිසි දිනක නැති වෙන්න virus වලට අහු වෙන්නේ නැති වෙන්න නම් මේ Google Drive එකේ දාලා තියන්න. ඔයා ඔෆිස් එක වැඩ කරනවා නම් ඔයාගේ ඔෆිස් එකේ ඔයාගේ ෆයිල් ටික ඔයා Google Drive එකට දාලා තියාගන්න.
ඔයාට සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාට ඒකෙන් අනිත් ඔයා ඩිවයිස් වල දාලා තියෙන දේවල් වලට ඒ කියන්නේ ඩිවයිස් වලට වඩා 100%ක්ම ඒක 100%ක්ම කියන්න බෑ 90%ක්ම 95%ක්ම ආරක්ෂිතයි. ඔයාගේ දේවල් නැති වෙන්නේ නැහැ ඒක තුල. වෛරස් වලටවත් ඒක නැති කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මම මීට කලින් මගේ පරිගණකයක් මම පාවිච්චි කරා. මම කොමියුනිකේෂන් එකකදී මම භාවිතා කරේ. ඒ කොමියුනිකේෂන් එකේ මගේ පරිගණකයට වෛරස් ඇවිල්ලා ආයෙ රිකවර් කරගන්න බැරි විදිහට ඒ ෆයිල් වෙනත් ෆයිල් වර්ගයකට හැරුණා. ආයෙ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. හතරස් කොටුවක් විතරයි. ඒම දෙයක් වුණාට පස්සේ තමයි ඒකේ අත්දැකීම වෛරස් එක්ක අත්දැකීම ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ඩබල් ක්ලික් කරාට පස්සේ මේල් එක ඕපන් වෙන්නේ. මේල් එකේ ඇඩ්වයිස් එකක් දීලා තියෙනවා. ඔයා මෙන්න මේ මේල් එකත් එක්ක සම්බන්ධ වෙලා මෙයාලා කියන විදිහට පේමන්ට් කරොත් ඔයාට රිකවර් කරගන්න software එක දෙනවා කියලා එයාලා කියනවා. ඉතින් බලන්න. හැබැයි මේ විදිහට ආරක්ෂිතව මම ඒ කාලේ ඉඳන් මගේ ෆොටෝස්, මගේ ෆයිල්ස්, ඩොකියුමන්ට්ස් දාලා තිබ්බු නිසා මගේ මෙතන තියෙනවා GB ඒ කියන්නේ 9 දශම ගාණක් මේකේ ෆුල්. ඔයාලට පේන ඇති ස්ටෝරේජ් එක මේ මම ලොකු කරලා පෙන්නන්න. මේ GB 9 ගාණක් මගේ ස්ටෝරේජ් එකේ තියෙනවා. එතකොට මම ටයිප් කරපු ඩොකියුමන්ට්ස්, මගේ ෆොටෝස් මේක එකතු වෙලා තියෙනවා. ඉතින් මගේ අවශ්‍ය දේවල් ටික මම මේකේ තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති Google Drive කියන එක මේ විදිහට පාවිච්චි කරන්න. හරි. මම දැන් යන්නේ ඔයාට සයිට් එකක් හදාගන්න. මේකේ ඒ කියන්නේ Google Drive එක හරහා ඇතුලේ තමයි මේක නිර්මාණය කරන්න ඕනි ඔයාට. හරි. සමා වෙන්න. එතකොට මේ new කියන icon එක තියෙනවා. මේ new කියන icon උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ option ටිකක් එනවා ඔයාට පේනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන Google Apps උඩ ක්ලික් කරාට පස්සේ මේ යට තියෙන ටිකක් තියෙනවා. මේ තියෙන්නේ Google Document, Google Sheet, Google Slide මේක ක්ලික් කරාට පස්සේ මේ ටිකත් මෙතනම තියෙනවා. මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ Google Drive එක ඇතුලේ. ඒ කියන්නේ සම්පූර්ණ සේව් වෙනවා. එතකොට මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා more කියලා option එකක්. මේ more කියන option එකට ගියාට පස්සේ මෙන්න මෙතන පේනවා Google Drawing. හරිද? මේ සංගවිච්ච දේවල් ටිකක්. මේ Google Drawing එකට ගියාට පස්සේ මම ඒ ටිකත් පෙන්නගෙන යන්න. මේ Google Drawing එකට ගියාට පස්සේ ඔයාට එක එක drawing කරන්න පුළුවන් මේක ඇතුලේ. මේ Google Drawing එකේ ගියාට පස්සේ ඔයාට මේකේ drawing කරන්න පුළුවන් මේ. එක එක විදිහට ඔයාට drawing කරන්න පුළුවන් මේක ඇතුලේ මේ. ওই විදිහට පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහලා shape අරගෙන එක එක design ඔයාට මේක හරහා මේකේ කරන්න පුළුවන් මේ. ඔයාලා දන්නේ නැහැ ඇත්තටම මේ කාරණා දන්නේ නැහැ මේ Google එකේ මේ දේවල් කරගන්න තියනවද කියලා දන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාව. මේ ඔයාට ඕනි විදිහට මේක ඇතුලේ ඕනි ඩිසයින් එකක් ඔයාට මේක කරගන්න පුළුවන් මේ. අකුරු ටයිප් කරනවා නම් අකුරු ටයිප් කරන්නත් පුළුවන් මේක ඇතුලේ මේ. හරි පේනවද? එතකොට Google Drawing කියන ඔප්ෂන් එක තමයි මම ඔය පෙන්නුවේ. ඉතින් කතා කරගෙන යන ගමන් ඔක්කොම ටික මම පෙන්නගෙන යන්න. ඊට පස්සේ Google My Map මේකේ ඇතුලේ ඔයාට පුළුවන් එක එක ප්‍රොජෙක්ට් නිර්මාණය කරන්න. ඒ කියන්නේ Google Map එක හරහා ඔයාට ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරලා ඒක තව Gmail එකකට යවලා ඔයාගේ නිර්මාණය පෙන්눔 කරන්න පුළුවන්. ඔයාට ඔෆිස් වල වැඩ කරද්දී හරි පහසුයි මේ Google Map කියන එකේ මේකේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට බාහිරට පේන්නේ නිකන් Google Map එකේ ගිහින් ඔයා මොනවා හරි ඩ්‍රොයින් එකක් කරත් ඔයක පබ්ලික් වෙනවා. හැබැයි මේක ඇතුලේ ඔයාට නිර්මාණය කරලා කාට හරි ෂෙයා කරන්න පුළුවන් මේක හරහා. මේක ප්‍රයිවට් විදිහට මේ Google Map එකේ ඔයාට අලුත් දේවල් නිර්මාණය කරගන්න, මැප් නිර්මාණය කරගන්න මේකේ පුළුවන්. මේකේ අඳින්න හැම දෙයක්ම මේක කරගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් තමයි ඒ ඔප්ෂන් එක මේක ගියාට පස්සේ මම හිතනවා මේවා අලුත් දේවල් කට්ටිය ගොඩාක් මේවා දැනගන්න කැමතියි. මොකද ඔයාගේ ජංගම දුරකථනයෙන් පවා මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒතර මේකේ ගිහිල්ලා මෙතන තියෙන ඔප්ෂන් ටික මේ ඔක්කොම මැනගන්න මෙෂර් කරන්න පුළුවන්. ඊට අමතරව ඩිරෙක්ෂන් මේ විදිහට අරගෙන ඔයාට මේකේ දාන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව
මේ ඩිරෙක්ෂන් මෙතන යන එන තැන් ටික මෙතන දැම්මට පස්සේ ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයාට මෙතන ඩ්‍රෝවින් එකක් ඒ කියන්නේ ෂෙයා කරන්න පුළුවන්. මෙතන දැන් මේක අරගත්තට පස්සේ ඔයාට මේක මෙහෙම ක්ලික් කරලා යන පාර මේ විදිහට මේක ඔතන එකක් මේ විදිහට අඳින්න පුළුවන් මේ. ඔය විදිහට අරගෙන මේ ඇඳගෙන යන්න පුළුවන්. ඔයාලට පේනවද? ඔය විදිහට අඳින්න පුළුවන්. මම කරලා බලන්න ඕනි ප්‍රායෝගිකව කරලා බලන්න ඕනි කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මේ විදිහට අඳින්න පුළුවන් මේක හරහා මැප් එක දැක්කද ඔයාලට? හරි. ඒ තව ඔප්ෂන් එකක්. එතකොට මෙතන ගිහිල්ලා ඇඩ් මේ කියන්නේ යම් කිසි තැනක් මාක් කරන්න පුළුවන් ප්ලේස් එකක් මේක හරහා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේකේ. හරි. මම ඔය අර මාතෘකාවට යන ගමන් අතරමඟදී හම්බෙන දේවල් ගැන තමයි කතා කරන්නේ. එතකොට Google New ගියා, New වල more කියන ඔප්ෂන් එක ගියා, Google Sites. මෙන්න මේක තමයි මේ තියෙන්නේ Google site එකක්. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්න මේක හරහා තමයි ඔයාට පුළුවන්. එතකොට Google AI Studio කියන්නේ මේක image create කරන්න පුළුවන්, video create කරන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට Google Apps Script. ඒ කියන්නේ ඔයාට app එකක් නිර්මාණය කරගන්න මෙන්න මේක හරහා ගිහින් පුළුවන්. ඊට පස්සේ තව මේක ක්ලික් කරලා බලපුවම more option ටික පුළුවන්. දැන් අද මම යන්නේ මේ Google Sites කියන එක පෙන්වන්න තමයි මේ යන්නේ. හරි. Google Site කියන එක මේ විදිහට ක්ලික් කරනවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට මේක ඇතුලේ ඩිසයින් ටික කරගන්න තියෙන්නේ. මම ඊයේ ඔයාලට පෙන්වුවා නේද Google Form එක. Google Form එක නිර්මාණය කරගන්නවා වගේ ඔයාට මේක වෙන ඔප්ෂන් ටික බලලා දාගන්න තියෙන්නේ. මේකේ තියෙනවා enter site name. site name එක මම දානවා tech. ඔය ඉංග්‍රීසියෙන් දාගන්න. මම ටිකක් zoom කරලා පෙන්නන්නම් ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා. මෙතන දාගන්නවා නම. tech and idea. මේ විදිහට දැම්මා. එතකොට මම අද ලෑස්ති මගේ YouTube එකට පොඩි වෙබ්සයිට් එකක් හදන විදිහ තමයි මම මේ පෙන්වන්නේ. හරිද? මගේ YouTube එකේ එතකොට යනවා travel පැත්තෙනුත් යනවා, ඊට අමතරව tech පැත්තෙනුත් යනවා. එතකොට මම මේකේ ඔයාට එක මාතෘකාව, ඒ කියන්නේ tech පැත්තයි හැම පැත්තම මේක යනවනේ. එතකොට මම මේකේ ඔයාට පෙන්වන්නම්. ඒ කියන්නේ මගේ travel පැත්තේදී යන වීඩියෝ ටිකකට මම කොහොමද වෙබ් පේජ් එකක් හදලා දාන්නේ කියලා මම ඔයාට පෙන්වන්නම්. හරි. මං චුට්ටක් නැවත සවුන්ඩ්ස් ඇහෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරේ. හරි. මෙතන මම දානවා යාපනය. යාපනයේ පැත්තේනේ මගේ ගොඩක් වීඩියෝ යන්නේ. මම මේක ඉංග්‍රීසියෙන්ම දාන්නම්. ජැෆ්නා ටුවර් කියලා. ජැෆ්නා ටුවර් කියන එක වැරදි වගේ. මේත් මම Google පාවිච්චි කරන විදිය. දැන් ගියා ට්‍රාන්ස්ලේට් එකට ගියා. දෙපැත්ත මාරු කරා. මෙතන ලියනවා යාපනයේ සංචාරය කියලා. TOUR. හරි.
මේ විදිහට මාතෘකාව දානවා. එතකොට මේක පුළුවන් බෝල්ඩ් කරන්න පුළුවන්. ඔය එක එක සකබලාස් ටිකක් මෙතන දාගන්න පුළුවන්. යටින් ඉරක් ගහ ගන්න පුළුවන්. තව ඕනනම් මෙතන ෆ්‍රොන්ට් එකේ කලර් එක මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට ෆ්‍රොන්ට් එකේ කලර් එකත් එක්ක වෙනස් කරලා මේ විදිහට දාන්න පුළුවන්. මෙතෙන්ට ඕනනම් දාන්න පුළුවන් මොකද්ද? ඉමෝජි එකක් දාන්න පුළුවන් මෙතන. මෙතන දාමු ටුව කියලා දාමු. මොකක් හරි පෙන්නයි මෙතන ලස්සන එකක්. අපි මේක දාමු. ඒක මෙදුනේ වැටට යටට වැදුනේ. එතන කට් කරා මෙතන බලන් ගන්න එපා. ඩාම් වෙනවා ඩූම් වෙනවා. මෙහෙම දැම්මා. ඊට පස්සේ මේකට ඕනනම් ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන් පේජ් එකට. මෙතනින් මම අප්ලෝඩ් කරනවා ඉමේජ් එක. ඉතින් කොයි වගේ ඉමේජ් එකක්ද දාන්නේ කියලා අපි බලමු. අයිඩියා එකක් අරගෙන මගේ තියෙන ඉමේජ් මේ ඉමේජ් ඔක්කොම මම නිර්මාණය කරේ AI වලින්. අපි බලමු හොඳ ෆොටෝ එකක් තියේද කියලා. හරි ඒකෙත් ෆොටෝ එකක් කෝච්චියේ තියෙන ෆොටෝ එකක් තිබ්බනම් ලස්සනයි නේ. බලමු තියේද කියලා. කෝච්චියකින් හදපු නෑ මේකක් දාමු. මේ තියෙන්නේ 3D වලින් හදපු ලස්සන එකක් තියෙනවා. මේක ක්ලික් කරා මේක ඕපන් කරා. කොහොමද ඒක? දන්න මම මේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. මේ මාතෘකාවේ කලර් එක පොඩ්ඩක් අන්න හරි. එතකොට මේ වෙබ් පේජ් එකේ ඔයාට පේනවා මම උඩ කෑල්ල නිර්මාණය කරගෙන ඉවරයි. දැන් මට මෙතන දාගන්න අවශ්‍යයි කියලා හිතන මැප් එකක් මෙතන යටින්. මෙතන යටින් මැප් එකක් දාගන්න අවශ්‍යයි නම් මෙන්න මේ හරිය ඔප්ෂන් ටික තියෙනවා. මෙන්න යට තියෙන ඔප්ෂන් ටික. බලන්න කොච්චර ක්‍රියේටිව් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. ආයේ සල්ලි දීදී වෙබ් පේජ් හදන්න යන්න ඕනේද? මම හිතනවා නැහැ කියලා. ඔයාටම කියලා පුංචි ව්‍යාපාරයකට පුංචි මොන හරි දෙයක් කරනවා නම් ලෝකෙටම පේන්න. නැත්තම් කවුරු හරි ඔයාගේ දත්ත ඉල්ලද්දින් ඔයාට ජෙනුයින් වෙබ් පේජ් එකක් යවන්න බැයිද මේ විදිහට නිර්මාණය කරගත්තා. ඉතින් ඔයාට 7-5ක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාගේ පාවිච්චි කරන data වලින් මෙන්න මෙහෙම එකක් නිර්මාණය කරගන්න පුළුවන්. Google Sites හරහා තමයි මේක නිර්මාණය කරගන්නේ. හරි. දැන් මම මෙතන මැප් එක දානවා. මැප් ක්ලික් කරා. කොහෙද දාන්න ඕනි? කොහෙද? මම දානවා ජැෆ්නා වලම. ජැෆ්නා ශ්‍රී ලංකා. එහෙම දාලා ඔයාට ප්ලේස් ඩ්‍රොප් එකක් දාගන්න පුළුවන්. මොකද්ද? ඔයාගේ ප්ලේස් එක. මේ විදිහට ගිහිල්ලා අපි ප්ලේස් එකක් දාගමු. ප්ලේස් එකක් මෙන්න මේ පැත්තේ. මෙන්න මේ හරිය ප්ලේස් එකක් දාගමු. ඔයා ව්‍යාපාරය කරන්නේ මෙතන කියලා හිතාන මෙන්න ඩ්‍රොප් එක හරහා බලමු. මෙන්න දාගත්තා. දාගෙන මම ඉන්සර්ට් කරනවා. මේ පළවෙනි වතාවට මම මේ නිර්මාණය කරගෙන යන්නේ මේ වගේ දෙයක්. ඉතින් මැප් එකේ දෙන්න වැටුණා. තව ඕනනම් මෙතෙන් ඕනනම් තව මොකක් හරි ගැජට් එකක් දාගන්න පුළුවන්. මොකද්ද? ඔයාට මෙතන දාගන්න පුළුවන් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා add text box කියලා දාලා මේක මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන් ලස්සනට. ඔයාට මේක ඕනනම් මෙතෙන්ද සම්පූර්ණයෙන් මෙහෙම ඇදලා දාන්න පුළුවන් මේක. මැප් එක ඇදලා දාන්න පුළුවන්. තව ඕනනම් මෙහෙම අඩු කරන්න පුළුවන් ක්‍රියේටිව් විදියට එන්න. එතන මැප් එක ක්ලික් කරපු ගමන් යනවා. ඉතින් මේක මෙතන ක්ලික් කරලා මෙතන දාන්න පුළුවන්. මෙතන දාමු බලන්න මෙන්න මෙහෙම දෙයක්. මෙතන දාන්න පුළුවන් ඔයාට ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධව කියලා දාන්න පුළුවන්. හරි. මම මෙතන දානවා යාපනයේ ප්‍රදේශේ
මම ඔළුවට එන එක මම මේ ක්‍රියා කරගෙන යන්නේ. යාපනය හා නෑ උතුරු පළාතේ කියලා දාමු. උතුරු පළාතේ සංචාරය කරන ඔබට නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් හා සංචාරය කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සැපය හැක. ඔය විදිහට දාලා තව ඔයාට මොනවා හරි අදහස් තියෙනවා නම් දාලා ඔයාට ලියා ගන්න පුළුවන්. මේ මගේ AI ලියන විදිහ. තේරෙනවද? මං චුට්ටක් ලිව්වා. එයා තව ටිකක් ලියලා දුන්නා. කොහොමද මම කරේ? මගේ AI බටන් එකක් මම දාගෙන තිනවා. මේක ක්ලික් කරලා මෙතන continue writing දුන්නා. ඉතින් එයා ලියලා දුන්නා. දැන් මට පෙන්වන්න ගිහින් ඒ ලියපු ටිකක් නැති වුණා. මේ තියෙන continue writing කියලා දුන්නාට පස්සේ මෙයා ලියනවා මේ. තව continue කියලා දුන්නොත් තව ලියනවා. දැක්කා? තව ලියනවා. හරි මම මේක රීප්ලේස් කරනවා. කොහමද ඒක? හරි. මම මේක delete කරලා මේක දාගන්නවා එතෙන්ද. මොකද හිතෙන්නේ? මම මේක මෙහෙම සිලෙක්ට් කරලා බෝල්ඩ් කරනවා. තව ඕන ලකුණු උඩට එහෙම මෙහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ නැතහොත් අපගේ දුරකථන අංකයට අමතන්න. නැතහොත් අපගේ මෙතන නම්බරේ දාන්න පුළුවන්. ඔන්න පුළුවන් ඔයාලට උතුරු පළාතේ සංචාරය කරනවා නම් මේ නම්බරේ පොඩ්ඩක් ලියාගෙන ඉඳලා ඔයාලට මේ සර්විස් එක ගන්න කොහොමද කියලා අහගන්න. ඔන්න කොහොමද AI තාක්ෂණය භාවිතා කරන විදිය? නෙවට හැම තැනකම ජීවිතේ හැම තැනකදී මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ලයිව් දකිනවා කොහොමද මේ වගේ දේවල් පාවිච්චි කරන්න කියලා. මේවා ඇත්තටම මම කිව්වොත් මම මේ කොච්චර කතා කරත් මගේ තැන මම මේ පහත් කරනවා නෙවෙයි. කවුරු හරි මේක උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් එයාටයි මම මේ දැනෙන්න කතා කරන්නේ. මම මේ වෙනකන් ඔයාලත් එක්ක මොන දේ කතා කරත් මොන දේ මම මේ ලයිව් ඇවිල්ලා කිව්වත් මොන දේ කරත් මම YouTube කෝස් කරලා නැහැ. මම පරිගණක සම්බන්ධව කෝස් කරලා නැහැ. හැබැයි මම අද මේ විදිහට හැම කෙනාටම මම ප්‍රායෝගිකව කරපු දේවල් කරන දේවල් මේ විදිහට කරලා අත්දැකීම් ලැබලා ඔයත් එක්ක අද කතා කරන්න පුළුවන් මේක ලයිව් ඇවිල්ලා. මං කිසි දෙයක් ඉස්සරහ තියාගෙන නෙවෙයි මම මේ කතා කරන්නේ. කිසිම සැලැස්මක් හදාගෙන නෙවෙයි මම මේ කතා කරන්නේ. මං ඔයාලට ඊයේ කිව්වා ඊයේ කර ඉද්දි මට මතක් වුණා මේක කරන්න ඕනේ කියලා. මං ඊයේ ලයිව් එකේදී කිව්වා මං හෙට ඔයාලට මේ වීඩියෝ එකක් අරන් එනවා මෙහෙම එකක් අරන් එනවා කියලා කිව්වා. ඒ වගේම මං ලයිව් එකට ආවා. මට ඊට පස්සේ අද දවල් මම ගෲප් එකකට සම්බන්ධ වෙලා හිටියා. අද 8ට කෝස් එකක් පටන් ගන්නවා කියලා මට මැසේජ් එක ආවා. නමුත් ඊට කලින් මම මේක අද ඔයාට අරගෙන එනවා. එහෙනම් මගේ නම තමයි මම ලෙස්ලි අමරසිංහ. මගේ නම මීට කලින් කවුරු හරි අහලා තිබ්බේ නැත්නම් මගේ නම ඒක. මොකද මගේ නම තුලින් මගේ පැත්ත මම ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මගේ නම මගේ පසුබිම මම ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම මේවා පරිශීලනය කරන අධ්‍යයනය කරලා ගත්ත දැනුම මත තමයි මම මේ ඔයාට කතා කරන්නේ. එහෙනම් ඔයාට දකින්න ඇති මම මේක නිර්මාණය කරගෙන එද්දී මහා ලොකු දෙයක් කරේ නෑ. අපි මේකේ ප්‍රිවිව් එකක් පොඩ්ඩක් බලමු. මේකේ ප්‍රිවිව් එක බලන්න තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාට ප්‍රිවිව් එක. මේ තියෙන්නේ උඩ අයිකන් එකක් දීලා තියෙනවා. ඔයාට ෆෝන් එකේ view එක බලා ගන්න හැකි. පරිගණකයෙන් ලැබෙන view එක මෙතන බලා ගන්න හැකි. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න තියෙනවා ඔයාට ටැබ් එක හරහා පුළුවන් මේක හරහා පුළුවන් මේකේ ප්‍රිවිව් එක කොහොමද පේන්නේ කියලා බලා ගන්න. ජැෆ්නා ටුවර් කියලා මෙහෙම තියෙනවා. ඔයාට ඕනම් පිටිපස්සට තව අපි ඒක දැම්මා. මේ තියෙන්නේ
image එක. එතකොට map එක තියෙනවා ඔයාගේ ව්‍යාපාරයේ තියෙන තැන. එතකොට මෙහෙම තමයි website එක preview වෙන්නේ. ඔයාලට පේනවද? Jaffna tour කියලා දැම්මා. මේ වගේ පසුබිමක් දැම්මා. එතකොට ඔයාගේ ව්‍යාපාරයේ තියෙන තැන මේ විදිහට දැම්මා icon එකක්. දාලා යටින් දැම්මා. ඒක කියවලා අත්දැකීමක් හරි යාට මොනවා හරි දෙයක් ඔයාලට දැනෙන විදිහට මෙතන ටයිප් කරලා දාන්න පුළුවන්. ඉතින් මේ ඔයාගේ ලැප්ටොප් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි පේන preview එක. ටැබ් එකට ගියාට පස්සේ මෙහෙම preview එකක් පෙන්වන්නේ ටැබ් එකේ. ජංගම දුරකථනයේ ගිහපුවහම මේ වගේ preview එකක් තමයි පෙන්වන්නේ. මේ පේනවා. මේක කාටවත් මේ වෙබ්සයිට් ඩෙවලොප් කරන කෙනෙකුට කාටවත් දෙන්න අවශ්‍ය නැහැ. ඔයාගේ වෙබ්සයිට් එක නිර්මාණය කරන පොඩි එකක් නිර්මාණය කරගන්න. මේ ඔයාට වෙබ්සයිට් එකක් නිර්මාණය කරනවා නම් ඔයාට කොහේ හරි ක්ලවුඩ් සර්විස් එකක් ගන්න වෙනවා. ක්ලවුඩ් සර්විස් එකට අවුරුද්දක් පතා ගෙවීමක් කරන්න වෙනවා. වෙබ්සයිට් එක හදන කෙනාට අවුරුද්දක් පතා යථාවත් වෙන්න සල්ලි ගෙවන්න වෙනවා. නැත්නම් මාසිකව හරි අවුරුද්දක හරි මොකද ක්ලවුඩ් සර්විස් එකක් පාවිච්චි කරන්නේ. හොස්ටින් ගන්නවා කියලා කියන්නේ ඒකට. ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න ඒ සම්බන්ධව. නමුත් ඒ පැත්තට ඔයා යන්නේ නැතුව ඔයා පුංචි ව්‍යාපාරයක් කරනවා. මම මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නෙමෙයි කතා කරන්නේ. පුංචිම මිනිහට කතා කරන්නේ. එතකොට මේ වගේ එකක් ඔයාට මෙන්න ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාගේ ජංගම දුරකථනයෙන් පුළුවන් මේක කරන්න. මේ මං කියපු පාත් එක හරියටම බලන්න ගියොත් ඔයාට පුළුවන් ඔයාගේ ජංගම දුරකථනයෙන් කරන්න. හරිද? ඊට පස්සේ දැන් මම කරන්නේ දැන් ඊළඟට මම දානවා මොනවද? මෙතෙන්ට තව ඇඩ් කරන්න පුළුවන් ෆොටෝස් මෙතන ඇඩ් කරන්න පුළුවන් යටින්. මම ෆොටෝස් ඇඩ් කරනවා මේ විදිහට. මෙතන අප්ලෝඩින් ගියා. මගේ ෆොටෝස් තියෙයිද දන්නේ නැහැ. බලමු. තිබ්බොත් ෆොටෝස් නෑ. ඔයාලට පේන්න මම මේ වගේ ෆොටෝ ටිකක් මේ විදිහට ඇඩ් කරගෙන යන්න. මේක ඇඩ් කරා. මේක මෙතෙන්ට මේ විදිහට අප්ලෝඩ් කරා. ඔයාලට මේ පේන්නේ මම ඉන්දියාවේ චෙස් හදින කෙනෙක් සම්බන්ධව මම Google Trend එකේ බලද්දී චෙස් ක්‍රීඩකයෙක් සම්බන්ධව මම දැක්කා. ඒ චෙස් ක්‍රීඩකයා සම්බන්ධව Wikipedia වලින් තොරතුරු අරගෙන මම මේ තියෙන සම්පූර්ණ ෆොටෝස් Wikipedia වලින් තොරතුරු ටික අරගෙන මම ඔඩියෝ එකක් හදලා එයාගේ ওই ෆොටෝස් ටික දාලා මම නිර්මාණය කරමින් ඉන්නවා. මේ වීඩියෝ එකක් ඉන්දියාවට සජෙස්ට් වෙන්න. ඉතින් මහා ලොකු දෙයක් නැහැ ඒකේ. මට දැන් වීඩියෝ අවුට්පුට් එක ගන්න විතරයි තියෙන්නේ. හරි. මේ වගේ මම ටුවර් එකට ගැලපෙන විදිහට නෙමෙයි මම මේ හැදුවේ. ඔයාලට ෆොටෝස් ටිකක් දාලා මෙතන දාන්න පුළුවන් මොනවද දේවල් ටික. ගොඩ නැගිල්ල මේ විදිහට මෙතන අදහසක් දාන්න පුළුවන් මේකට. ඒ කියන්නේ හොටෙල් එක දේවල් ටිකක් කරනවා නැත්නම් ඔයා වෙන මොන හරි ව්‍යාපාරයක් සම්බන්ධව කියලා ඔයා මොන හරි දෙයක් දානවා නම් ඒවා ඔක්කොම මෙතන දාන්න පුළුවන්. මේවට අදහස් මෙතන එක් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට යටින් දාගන්න පුළුවන් තව මෙතන දාගන්න පුළුවන් වීඩියෝස් දාගන්න පුළුවන්. YouTube එකට ගියා. YouTube එකේ ඔයාට අවශ්‍ය වීඩියෝ මෙතන දාගන්න පුළුවන් අදහසත් එක්කම. එතකොට මගේ channel එකට ගිහිල්ලා මම වීඩියෝ ටිකක් ගන්නම්කො. බලමු මෙතන පෙන්නයිද කියලා. හරි. මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න දඹකොළපට්න වීඩියෝ එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ දඹකොළපට්න වීඩියෝ එක බලන්න. අපි දඹකොළපට්න ගිහිල්ලා දඹකොළපට්න ඒ කියන්නේ බලලා ආවට ඒක ඇතුළාන්තයේ ලොකු කතාවක් තියෙනවා. ඒක මේ වීඩියෝ එකේ තියෙනවා. මගේ අදහවසාරි ඊ හරි අප්ලෝඩ් වුණා මේ දඹකොළපට්න සම්බන්ධ වීඩියෝ එක. ඔය ආපස්සට මගේ channel එකේ ගිහිල්ලා බලන්න ලොකු අදහසක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන වීඩියෝ ටිකක් මේ විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් මේ විදිහට. ඔයාලට පේනවා. ඔයා තාම බැලුවේ නැත්නම් බලන්න පුළුවන් මගේ රා වීඩියෝ එක තියෙනවා. රා පොට් එකේ වීඩියෝ එක ඒක බලන්න පුළුවන් ඇවිල්ලා. මම මේකට ගැලපෙන මේ වීඩියෝ එකක් මම මේ හොයාගෙන යන්නේ ආපස්සට.
ඉතින් මේකත් ඔය වගේ ඇඩ් කරන්න පුළුවන්. මේක අරගෙන මෙතෙන්ට දාන්න පුළුවන් මේ විදිහට. එහෙනම් මේ විදිහට මේ වෙබ් පේජ් එකට මේ විදිහට එකතු කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හරි සරලයි. එතකොට සෝෂල් මීඩියා ලින්ක් එකක් මෙතනින් දාන්න පුළුවන්. ඒවා දාන්න පුළුවන්. මේ තියෙන ඔක්කොම දේවල් ටික මේ දාන්න පුළුවන්. මේ ඔයා කෙලින්ම Google ෆෝම් එකක් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාට මෙතන දාන්න පුළුවන්. මේ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාගේ ඇනවුම සම්පූර්ණ කරන්න කියලා මෙතනින් ඒකේ ලින්ක් එකක් දාන්නත් පුළුවන්. ඒක දාන්නේ බලමු දාන්න මෙතන එකක් ඇති Google site Google sheet Google form මේ තියෙන්නේ. මෙතනින් ඔයා නිර්මාණය කරපු Google form එක මෙතනින් ගිහිල්ලා ඔයාට ඇඩ් කරන්න පුළුවන් මේ හදපු form එක මෙතනින් ගිහිල්ලා insert කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට Google form එක එනවා. ඊට පස්සේ මේක අවශ්‍ය තැනින් තියලා ඉවර වෙලා මේකට ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා යටින් පහත සඳහන් පෝරමය පුරවා ඔබගේ ඇනවුම අප වෙත යොමු කරන්න. මේ විදිහට දාලා මෙතන ෆෝම් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ක්ලික් කරපුවම මේ බලන්න අපි ප්‍රිව් එකක් ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා දැන්. හරි මේ ජංගම දුරකථනයෙන් පේන විදිහට ෆ්‍රිව් එක ඔයාලට පේනවා. ජංගම දුරකථනයෙන් මේ පේන ෆ්‍රිව් එක ඔයාලට පේනවා දැන්. හරිද? මේ තියෙන්නේ ඒ නැගෙනාට මේක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ටැබ් එකෙන් පේන විදිහ ඔයාලට බලන්න පුළුවන්. ටැබ් එකනොත් මේ විදිහට මේන් පේන්නේ. ඉතින් ලැප්ටොප් එක හරහා ගිහිල්ලා බලපුවාම මේ පේන view එක. එතකොට මේක උඩ ගිහිල්ලා ක්ලික් කරලා යාට ෆෝම් එක සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට ගොඩාක් දේවල් ඔයාට මේක මේ විදිහට යන ගමන් ඔයාට තව ඕනනම් පුළුවන් මෙතනින් ලින්ක් එකක් දාලා මේකේ pages කියලා තියෙන්නේ. ඔයාට තව page එකක් නිර්මාණය කරගන්න මේ විදිහටම මෙතනින් ගිහිල්ලා duplicate page එකක් නිර්මාණය කරගෙන ඒ page එකේ ඔයාගේ ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙකුට මොනවද තොරතුරු ගන්න අවශ්‍ය නම් මේ ෆොටෝ එකක් ක්ලික් කරාට පස්සේ ඒ page එකට යන්න හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන themes එකක් දාගන්න පුළුවන්. මේකේ වටේ තියෙන themes එක ඔයාලට මේ විදිහට හදාගත්ත හැකි. ඊට අමතරව customize කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය විදිහට මෙතන logo එකක් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. banner එකක් ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් import කරන්න පුළුවන් ඔයාලට themes එකක් කොහෙන් හරි තියෙනවා නම් එකක්. ඊට අමතරව මෙතන colors මේ විදිහට වෙන්න දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ පේන විදිහට ඔයාට මේ හැම දෙයක්ම මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ ඔයාට දකුණු අත පැත්තේ තියෙන icon එකෙන් ඔයාට කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අද මම ඔයාට කියලා දීපු මේ වෙබ්සයිට් එකක් ඔයාගේම කියන වෙබ්සයිට් එකක් නිර්මාණය කරගන්න මෙන්න මෙතනින් නිර්මාණය කරගෙන මෙන්න මෙතනින් publish කියන එක දෙන්න පුළුවන්. පේනවද? උඩ දාපු මාතෘකාව ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනින් ගිහිල්ලා require public search engine not display my site. ඒ කියන්නේ public search වලට අහු වෙන්නේ නැති වෙන්න මෙතනින් ක්ලික් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාටම කියලා කෙනෙකුට share කරගන්න මේ විදිහට පුළුවන්. ඉතින් මේක අවශ්‍ය නැහැ මේක අයින් කරන්න public අයට යන්න කියලා මෙතෙන්ට publish කරන්න පුළුවන්. එතකොට මේකේ ලෝකේ හැම කෙනාටම මේ නම කොහේ හරි කෙනෙක් ටයිප් කරොත් මේ විදිහට මේකේ වෙබ් පේජ් එක ඩිස්ප්ලේ වෙනවා. හරි. මෙතනින් ගිහිල්ලා ඔයා ඕනනම් ටයිප් කරලා බලන්න Google එකේ මේ නම නැත්තම් මෙතනින් මම මේ වීඩියෝ එකේ යටින් දානවා මේ link එක මේ තියෙන link එක. මේ link එක හරහා ගිහිල්ලා මේ වෙබ් පේජ් එක ඔයාට බලන්න පුළුවන්. ඉතින් මම తాවකාලිකව ඔයාට පෙන්වන්න විතරයි මේ වෙබ් පේජ් එක ඔයාට නිර්මාණය කරේ. එතකොට මේ වෙබ් පේජ් එකේ මේ link එක හරහා ගියාට පස්සේ මෙන්න මේ විදිහට preview එක ඔයාට දකින්න පුළුවන් මෙහෙම වෙබ් පේජ් එකක්. එතකොට මේ වෙබ් පේජ් එක මට නිර්මාණය කරන්න 7-5ක්වත් ගියේ නෑ. 7-5ක් කියන්නේ මගේ data ටික ගියා. ඒක කොහොමද ඉතින් data කැපෙනවනේ ඕනම එකකට. ඉතින් මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වෙබ් පේජ් එකක්. ඔයාගේ ව්‍යාපාරයට ඔයාගේ ගොවිතැනට
ඔයාගේ නැත්තම් වෙනත් යම් දෙයක් සම්බන්ධව ඉතින් මේ විදිහට වෙබ් පේජ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ වෙබ් පේජ් සම්බන්ධව මම මේ කරපු නිර්මාණය සම්බන්ධව ඔයාගේ තියෙන අදහස ඔයා සම්පූර්ණ මගේ ලයිව් එකේ හිටියනම් අදහස කමෙන්ට් කරගෙන යන්න. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ ඔයාට කරගන්න පුළුවන් නොමිලේ කරගන්න පුළුවන් පහසුකම් සම්බන්ධව මම දිගටම live වලින් එනවා. ඇවිල්ලා හැම කෙනාටම මේ සම්බන්ධව කියනවා. මේ දේවල් තියෙනවා මේ පහසුකම් ටික කරගන්න තමන්ගේ ව්‍යාපාරයකට කියලා මේ විදියට කියලා දෙනවා. ඉතින් මේ විදියට තමන්ගෙම කියලා වෙබ්සයිට් එකක් ඔයාගේ පුංචි ව්‍යාපාරයට තමන්ගෙම කියලා පුංචි වෙබ්සයිට් එකක් හදාගන්නේ මෙන්න මේ විදියට. එහෙනම් ඔයාගේ රෙදි කඩේට ඔයාගේ නැත්නම් ඔයාගේ පුංචි ව්‍යාපාරේ ඔයා කරන්නේ ගොවිතැනක් නම් ඒ ගොවිතැනේ තියෙන දේවල් ටික අලෙවි කරගන්න. ඔයා කරන්නේ මොකක් හරි ඒ කියන්නේ YouTube එකේ යම්කිසි දෙයක් නම් ඔයාට පුළුවන් මේ විදිහට වෙබ් පේජ් එකක් මේ විදිහට නිර්මාණය කරලා ටුවරිස්ට් එන අයට මේ විදිහට බලන්න දෙන්න. යාපනයේ සුන්දර ස්ථාන කියලා ඔයාට බලන්න දෙන්න. මම ඒක කරන ගමන් ඉන්නේ. මම වීඩියෝ ටික එකතු කරගන්න ගමන් ඉන්නේ. ඒ ටික එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට පිළිවෙලට සංචාරය කරන අයට පිළිවෙලට සංචාරය කරගන්න යන්න අවශ්‍ය දේවල් ටික නරඹන්න පිළිවෙලකට මම මේ වගේ පොඩි පේජ් එකක් ඩිසයින් කරලා හැමෝටම බලන්න මම හරි ගස්සනවා. ඉතින් ඒකට අවශ්‍ය වීඩියෝ ටික ෆොටෝස් ටික මම එකතු කරගන්න ගමන් ඉන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් හැම කෙනාටම. ඉතින් ලොකු වියදමක් යන්නේ අදහස විතරයි අවශ්‍ය. එහෙනම් ක්‍රියේට් කරන මාර්ගය මම ඔයාලට පෙන්නලා දුන්නා. හරි එහෙනම් අද දවසේ ලයිව් එකෙන් මම සමුගන්න සූදානම්. අද දවසේ මොනවා හරි ඔයාට යම් කිසි දෙයක් ලැබුණා නම් අනිවාර්යෙන් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් ලයික් බටන් එක ක්ලික් කරලා යන්න. සබ්ස්ක්‍රයිබ් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නරඹන්න අවස්ථාවක් ලැබෙනවා ඒ වීඩියෝ එක යට යන්න කලින්. හරි. එහෙනම් අද දවසේ මම සමුදෙනවා සියලු දෙනාටම මගේ ඉල්ලීම අනුව මට subscribe එකක් දාගෙන යන්න. like එකක් දාගෙන යන්න. comment එකක් දාගෙන යන්න. මම ඉල්ලන්නේ එච්චරයි. අවශ්‍ය දැනුම මේ වගේ ලස්සනට පිළිවෙලට